කුමරියක් කිව්වම අපේ මතකයට එන්නේ මොන වගේ රූපයක්ද? ලස්සන ගවුම් ඇඳගෙන, දිලිසෙන ඔටුනු දාගෙන, මාලිගාවල සැපට ඉන්න රූපයක් නේද? හැබැයි අද අපි කතා කරන්නේ ඒ හැම අදහසක්ම කනපිට හරවපු දූවිලි තැවරුණු හමුදා ඇඳුමකට ආදරය කරන යකඩ කුමරියක් ගැනයි. ඇය ස්පාඤ්ඤයේ අනාගත රැජින ලියනෝර් කුමරිය. මේක නිකන් හමුදා පුහුණුවක් නෙවෙයි. මේක අවුරුදු 150ක ඉතිහාසය අලුතින් ලියවෙන අවස්ථාවක්. ස්පාඤ්ඤයේ අවසන් වරට රැජිනක් පාලනය කළේ 1868 දී. එතන් පටන් ගත වුණු ශතවර්ෂ එකහමාරක කාලය පුරාම ස්පාඤ්ඤේ පාලනය කළේ රජවරුන් පමණයි. ඉතින් 2005 වසරේ උපන් මේ 20 හැවිරිදි තරුණිය මේ සූදානම් වෙන්නේ ඒ ඉතිහාසය වෙනස් කරමින් ශතවර්ෂ එකහමාරකට පස්සේ ස්පාඤ්ඤයේ පාලනය තනිවම බාර ගන්නා පළමු රැජින වෙන්නයි. එංගලන්තයේ උසස් අධ්‍යාපනය නිම කළ ඇයට තිබුණා ඕනෑම සැප සම්පතක් විඳිමින් කාලය ගත කරන්න. හැබැයි ඇය තෝරාගත්තේ වෙනස්ම මාවතක්. රටක නීතියට අනුව අනාගත රැජින තමයි ත්‍රිවිධ හමුදාවේම සේනාධිනායකයා වෙන්නේ. තමන්ගේ අනට යටත් සොල්දාදුවා විඳින දුක සහ කැපවීම දන්නේ නැති කෙනෙක්ට කවදාවත් සාර්ථක නායිකාවක් වෙන්න බැහැ කියන එක ඇය තේරුම් ගත්තා. ඒ නිසාම ඇය ලෝකයේ ඉහළම රාජකීය සැප සම්පත් පසෙක තබා අවුරුදු 3ක බරපතල හමුදා පුහුණුවකට අවතීර්ණ වුණා. මුලින්ම පාබල හමුදා පුහුණුව. එතනදී ඇය දූවිලි කාගෙන මඩේ ලගිමින් සාමාන්‍ය සොල්දාදුවෙක් විඳින සෑම කටුකු අත්දැකීමක්ම වින්දා. ඊළඟට නාවික හමුදාව. දවස් 155ක් තිස්සේ කිලෝමීටර් 37000ක් මහමුහුදේ සැරිසැරිමින් ඇය නාවික පුහුණුව නිම කළා. දැන් ඇය ඉන්නේ ඇගේ අවසන් අදියරේ. ඒ තමයි ගුවන් හමුදා පුහුණුව. වැදගත්ම දේ තමයි මේ පුහුණුව වෙනුවෙන් ඇයට ලැබෙන මාසික දීමනාව ඇය ප්‍රතික්ෂේප කිරීම. මම තවත් එක සාමාන්‍ය සොල්දාදුවෙක් විතරයි කියන එක ඇය ක්‍රියාවෙන් ඔප්පු කළා. කඳවුරු ඇතුලේ ඇයට විශේෂ සැලකිලි නැහැ. කවුරුත් ඇයට රාජකීය කුමරිය කියලා අමතන්නේ නැහැ. ඇයව හඳුන්වන්නේ කැඩෙට් බෝර්බෝන් ඔර්තිස් කියලා විතරයි. අනිත් සොල්දාදුවන් වගේම පොදු කාමරයේ නිදාගෙන පාන්දරම අවදි වෙලා තමන්ගේ ඇඳ හදාගෙන බූට්ස් පොලිෂ් කරගෙන පෙළපාලියට යන්න ඇයට සිද්ධ වෙනවා. මේ නිකම්ම පෙනුමට කරන රංගනයක් නෙවෙයි. රටක් බාර ගන්න කලින් පොළවේ පය ගහලා ජීවත් වෙන්න කරන කැපවීම. ලියනෝර් කුමරිය ලෝකයටම දෙන පණිවිඩය ඊටාම පැහැදිලි. නායකත්වය කියන්නේ නම ඉස්සරහට එන තනතුරක් නෙවෙයි. ඒක කැපවීම. සැප සම්පත් මැද ඉපදුනා රටක් වෙනුවෙන් ඕනෑම දුෂ්කරතාවයක් දරන්න සෝදානම් නායිකාවන් ලෝකයටම ආදර්ශයක්. ඉතින් මේ වගේ ධෛර්යවන්ත නායිකාවක් ගැන ඔබ මොකද හිතන්නේ? ඇයගේ මේ ගමන ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අදට සමුගන්නවා. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු.